ගේම්ස් ප්ලේ කරන ඔයාලට අඩු මුදලකට ගන්න පුළුවන් Teen Wolf TF800 ගේමින් කොම්බෝ පැක් එක ගැන අද අපි කතා කරමු. සුබම සුබ දවසක් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් මගේ SLR Tech YouTube channel එකට ඔයාලා පිළිගන්නවා. ඉතින් මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා bell icon එක hold දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් notification එක ඔයාලට එයි. අපේ පැකේජ් එකේ එන බොක්ස් එකේ ඉස්සරහා උඩින්ම Teen Wolf කියලා අපේ බ්‍රෑන්ඩ් නේම් එක තියෙනවා. 4-in-1 ගේමින් කොම්බෝ. ඊට පස්සේ අපිට මේ පැකේජ් එකේ අපිට හම්බෙන්නේ කීබෝඩ්, මවුස්, හෙඩ්සෙට්, ඒ වගේ මවුස් පෑඩ් එකේ ෆොටෝ එකක් ඉස්සරහින්ම ලොකුවට print කරලා තියෙනවා. බොක්ස් එකේ පිටිපස්සෙන් සඳහන් කරලා තියෙන මොඩල් නම්බර් එක ඊට 4-in-1 කොම්බෝ පැක් කියලා සඳහන් කරලා තියෙනවා. අපිට අපේ 4-in-1 කොම්බෝ පැක් එකේ අපිට හම්බෙන කීබෝඩ්, මවුස්, හෙඩ්සෙට්, මවුස් පෑඩ් එකේ මේ හැම එකේම ස්පෙසිෆිකේෂන්
පැහැදිලිව වෙන් කළා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතනින් අපේ පැකේජ් එකේ අපිට හම්බෙන කොම්බෝ පැක් එකේ ෆොටෝ එකක් සඳහන් කරලා තියෙනවා. අපි දැන් ගිහිල්ලා බලමු අපිට මේ පැකේජ් එකේ හම්බෙන කීබෝඩ් එකේ මවුස් එකේ මවුස් පෑඩ් එකේ ඒ වගේම හෙඩ්සෙට් එකේ ස්පෙසිෆිකේෂන් මොනවද කියලා. මුලින්ම අපි කතා කරමු අපේ කීබෝඩ් එක ගැන. කීබෝඩ් එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලයිට් එකෙන් තියෙන රෙඩ් කලර්, ග්‍රීන්, බ්ලූ කියන කලර් වර්ග තුනක් අපිට කීබෝඩ් එකේ බලා ගන්න පුළුවන්. කීබෝඩ් එකේ බැක් ප්ලේට් එක ගැන කතා කරොත් මේ බැක් ප්ලේට් එක අනිකර ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා තියෙන්නේ. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ටීන් වුල්ෆ් රේන්බෝ බෑක්ලිට් ගේම් කීබෝඩ් කියලා ස්ටිකර් එක ගහලා තියෙනවා. මේ ලයිට් ඕෆ් කරාට පස්සේ මගේ රූම් එකේ කීබෝඩ් එක පේන විදිහ ගොඩක් ලස්සනයි. කීබෝඩ් එක ඒ වගේ මේකේ මේ කීස් ගොඩක් ස්මූත් විදිහට වැඩ කරනවා. කිසිම අවුලක් නැහැ. කොම්බෝ පැක් එකක මන් ඇත්තටම දැක්ක හොඳ කීබෝඩ් එකක් කියලා කියන්න පුළුවන්. RGB ලයිට්නිං වලට වගේ කැමති කෙනෙක්ට හොඳ ඔප්ෂන් එකක් අපි ගෙවන මුදලට අපිට ගන්න පුළුවන් හොඳම කොම්බෝ පැක් එකක් කියන්න පුළුවන්. ඒ වගේම කීබෝඩ් එක විශේෂයෙන්ම අපේ කොම්බෝ පැක් එකේ අපිට හම්බෙන මවුස් එක ගැන කතා කරොත් මේ මවුස් එක බරින් ගොඩක් අඩු මවුස් එකක්. ඒ වගේම RGB ලයිට්නින් තියෙනවා. මෙතනින් සඳහන් කරලා තියෙන ටීන් වුල්ෆ් ලෝගෝ එක. ඒ වගේම මේකේ පිටිපස්සෙන් අපිට බලන්න පුළුවන් ටීන් වුල්ෆ් කලර්ෆුල් ලයිට් වයර්ඩ් මවුස් කියලා මේඩ් ඉන් චයිනා වයර්ඩ් මවුස් කියලා සඳහන් කරලා තියෙනවා. මේ මවුස් එක ගොඩක් බර අඩුයි. ඒ වගේ RGB ලයිට්නින් තියෙන ගොඩක් අතට පහසු මවුස් එකක්. ගේමින් වලට හොඳ ඔප්ෂන් එකක් කියලා කියන්න පුළුවන්. ඔයාලට මේකේ RGB ලයිට්නිං කලර්ස් වර්ග කිහිපයක් බලාගන්න පුළුවන්. අපි කීබෝඩ් එකේ අපිට බලාගන්න පුළුවන්නේ රතු පාටයි කොළ පාට ඒ වගේම නිල් පාට. මේක ඊට වඩා කලර්ස් තියෙනවා. ඔයගලන්ට බලාගන්න පුළුවන් දැන් මේ වීඩියෝ එකෙන්.
දැන් ඕගලන්ට බලාගන්න පුළුවන් මගේ රූම් එකේ ලයිට් ඕෆ් කරාට පස්සේ අපේ මවුස් එක RGB ලයිට්නිං වලින් කොහොමද අපිට පේන්නේ කියලා හරිම ලස්සනයි. කීබෝඩ් එකත් එක්ක එකට තිබ්බම ඔයාලා PC එක ගාව අමුතුම එළියක් තියෙනවා. මේ විශේෂයෙන්ම RGB ලයිට්නිං වලට කැමති අය ගොඩක්ම ලස්සන මවුස් එකක් කියන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, මගේ channel එක subscribe කරන්න, ඒ වගේම මගේ වීඩියෝ වලට like කරන්න. එහෙනම් තවත් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනකම් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම ජය වේවා.